උසස් පෙළ සිංහල උත්තර පත්‍රයේ ලියද්දී උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට තරහ යන වචන දෙකක් තියෙනවා දන්නවද? ඒ වචන දෙක ලිව්වොත් සොරිම තමයි. අපි බලමු ඒ වචන දෙක මොකක්ද කියලා. දරුවන් බොහෝ දෙනෙක් කොහින්දෝ අල්ලාගත්ත වැරදි වචන දෙකක් උත්තර පත්‍රයේ ලියනවා. එක වචනයක් තමයි පුරාවට කියන වචනය. අනිත් එක තමයි නිසාවෙන් කියන වචනය. මේ වචන දෙකම වැරදි. මේ වැරදි භාවිත කිරීම ඔබට වැඩි ලකුණක් ලබා ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි මේ වචන දෙක නිවැරදිව යොදමු. පුරාවට නොවේ පුරා කියන යෙදුම අපට ලියන්න පුළුවන්. පිළිතුර පුරා, සමාජය පුරාම, සමාජය පුරා ඒ විදිහට අපිට යොදන්න පුළුවන්. නිසා වෙන් නොවේ. එකී කාරණාව නිසා, එකී කාරණාව හේතුවෙන්, එකී කාරණාව කරන කොටගෙන මෙන්න මේ වගේ විකල්ප වචන අපි යෙදිය යුතුයි. එහෙමනම් ඊට පස්සේ පුරාවට කියන වචනයත් නිසාවෙන් කියන වචනයත් අපි කිසිම වෙලාවක ලියන්නේ නැහැ.